Euro USD එකේ මෙන්න මේ වගේ high high low තියෙනවා. high low තියෙනවා. මෙතනත් high එකක් high low එකක් තියෙනවා. ඊට පස්සේ මාකට් එකේ ඉන්ඩියුස්මන්ට් හදලා තියෙනවා. ඉන්ඩියුස්මන්ට් එක ගලවලා තියෙනවා. ඉන්ඩියුස්මන්ට් එක ගැලවුවට පස්සේ අපි දන්නවා ඉන්ඩියුස්මන්ට් එක ගලවපු ගමන් මාකට් එක හැරලා යන තියෙන සම්භාවිතාවය ගොඩක් අඩුයි. මාකට් එක ඩිස්කවුන්ට් සෝන්ස් වලට එන්න ඕන. අන්න ඩිස්කවුන්ට් සෝන්ස් වලට මාකට් එකේ කියන නිගමනය මත මම මොකද කරලා තියෙන්නේ? මෙතනින් අපේ ෆිබොනාචි ලෙවල් එක මාක් කරගෙන තියෙනවා. මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබ් එක දාලා ඔන්න ෆිබොනාචි ලෙවල් එක මාක් කරගත්තා. ඊට පස්සේ මාකට් එක නැවත මෙහෙම දැන් මෙතන ඉන්වෙස්ට්මන්ට් එක ගත්ත කියන පුල් බෑක් එකක් කන්ෆර්ම් වෙනවනේ. ඒ කියන්නේ මෙන්න මේ පුල් බෑක් එක කන්ෆර්ම් වෙනවා. මෙන්න මේ පුල් බෑක් එක කන්ෆර්ම් වෙනවා. මෙන්න මේ පුල් බෑක් එක කන්ෆර්ම් වීමත් එක්කම අපි මොකද කරන්නේ? මෙන්න මේ පැත්තට ට්‍රේඩ් එකක් අල්ල ගන්නවා. මාකට් එක ඩිස්කවුන්ට් වෙයි කියලා හිතලා. එතකොට මෙන්න මෙතන ඉඳන් මෙතෙන්ට ෆිබ් එක දාලා මෙන්න මෙතනින් ෆිබොනාචි සෝන් එකක් මාක් කරගෙන තියෙනවා. මාක් කරලා මෙතනින් දැන් ට්‍රේඩ් එකකට එන්ට්‍රි එකක් කරන් තියෙනවා. එතකොට මේකේ රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 1.2.07යි. අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. අද දිනේ දෙසැම්බර් මාසේ 5 වෙනිදා වෙලා පස්වරු 2:35යි. රිස්ක් රිවෝඩ් රේෂියෝ එක 3.68ක් තියෙන ට්‍රේඩ් එකක් මෙන්න මෙතනින් ගත්තේ කොහොමද කියලා මම ඔයාලට පැහැදිලි කරලා දෙන්න සූදානම් වෙන්නේ. ඉතින් ඔයාලට මතකද මම මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තා. TP එක මෙන්න මෙතෙන්ට තියාගත්තා. හැබැයි තාම මාකට් එක අපේ TP හිට් කරලා නැහැ. මෙන්න මේ වගේ ස්ට්‍රක්චර් එකකින් මාකට් එක කොහොම පල්ලෙහාට ඇවිල්ලා තියෙනවා. හැබැයි තාම අපේ TP එකට ගිහිල්ලා නැහැ. හරිද? එතකොට මෙතන ට්‍රේඩ් එක ගත්ත එන්ට්‍රි එකේ ස්ටොප් ලොස් එක අපි තියාගත්තේ මෙන්න මෙතනින්. දැන් මම ඔයාලට පෙන්වන්න හදන්නේ මෙන්න මේ වගේ තැනකින් කොහොමද ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගන්න කියලා පැහැදිලි කරලා දෙන්න. ඉතින් ඔයාලට පේනද මේකෙත් ස්ට්‍රක්චර් එකක් හදලා තියෙනවා. නිකන් ගිහලා නැහැ ඉන්ඩියුස්මන්ට් හදලා ඉන්ඩියුස්මන්ට් අරගෙන තියෙනවා. ඊට පස්සේ මෙතනින් BOS එකක් දීලා තියෙනවා. ඊට පස්සේ ඔයාලට පේනවා ඇති මාකට් එකේ නැවත මෙහෙම ඉන්ඩියුස්මන්ට් හදලා අප් වෙලා තියෙනවා. එතකොට ඒකත් එක්ක මෙන්න මෙතන පොයින්ට් එකෙන් ඒ කියන්නේ නැවත මාකට් එක ඇවිල්ලා තියෙන මෙන්න මේ ෆිබොනාචි සෝන් එකටමයි. එතකොට අපිට මෙන්න මෙතනින් දැන් ඕනනම් එන්ට්‍රි එකක් ගන්න පුළුවන්. මොකද දැන් මාකට් එක කොහොමද මේක ඩවුන් වෙන්න පුළුවන්. 80ක් 90ක සම්භාවිතාවයක් තියෙන මේක ඩවුන් වෙනවා කියලා. මොකද මේ ඩවුන් එක පැත්තට බලන්න ස්ට්‍රක්චර්ස් හදලා තියෙන්නේ. එතකොට කොහොමද අපිට විශ්වාස කරන්න පුළුවන් මේ මාකට් එක ඩවුන් වෙනවා කියලා මෙතනින් දැන් ඔයාලට පේනද මෙතන බයි කැන්ඩල්ස් හැදිලා තියෙනවා. එතකොට ගොඩක් අය හිතන්නේ මෙතන බයි වෙයි කියලානේ. නමුත් මේ ස්ට්‍රක්චර් එක දැක්කම අපිට පැහැදිලිව පේනවා මේක මාකට් එක තියෙන්නේ සෙල් වෙන්න. දැන් ඉතින් අපි බලමු මේ ට්‍රේඩ් එකට මොකද වෙන්නේ කියලා. අපි බලාපොරොත්තු වෙන විදිහට මාකට් එක ඩවුන් වෙයිද කියලා අපි බලමු. එතකොට මේක රිස්ක් රිවෝඩ් රේෂියෝ එක අපි තියාගෙන තියෙනවා 3.68ක්. මේකෙදි අපිට මෙන්න මේ කියන්නේ මෙතනින් ගන්න එන්ට්‍රිද අපිට ස්ටොප් ලොස් එක මෙන්න මෙහෙන් තියන්න කිසිම අවශ්‍යතාවයක් නැහැ. මොකද හේතුව අපි මෙතනින් එන්ට්‍රි එක ගන්නකොට ඔයාලට මතක ඇති මේ වගේ ස්ට්‍රක්චර් එකක් හදලා තිබ්බේ නැහැ. අන්න ඒකත් එක්ක තමයි අපි මෙන්න මෙතනින්ට උඩින් අපේ ස්ටොප් ලොස් එක තියාගත්තේ. දැන් මාකට් එක පල්ලෙහාට ගිහිල්ලා මෙතනින් එන්ට්‍රි ගන්නකොට අපිට පැහැදිලිව පේනවා මෙතන පොයින්ට් එකක් තියෙනවා. අපිට මේ පොයින්ට් එක බලලා ඒකට උඩින් ස්ටොප් ලොස් එක තියාගන්න පුළුවන්. ඉතින් මම මෙහෙම ස්ටොප් ලොස් එක තියාගන්න මෙන්න මේ ගණන් වගේ තියාගමුකෝ. හරි. මේ ගණන් වගේ තියාගන්න. ඒතර 3.31ක් තියෙන රිස්ක් රිවෝඩ් රේෂියෝ එක. ඉතින් අපි බලමු අපි බලාපොරොත්තු වෙන මෙන්න මේ සෝන් එකට මාකට් එක එයිද කියලා. හරි ඔන්න අද දිනේ දෙසැම්බර් මාසේ 9 වෙනිදා වෙලා උදේ 5:52යි. ඔයාලට බලා ගන්න පුළුවන් අපි ගත්ත ට්‍රේඩ්ස් දෙකම ප්‍රොෆිට් වෙලා තියෙනවා. අපි පොඩ්ඩක් 30 minute chart එකට ගිහිල්ලා බලමු. ඉතින් ඔන්න බලන්න ස්ට්‍රක්චර් එක. ඉතින් ඔයාලට මතක ඇති අපි මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තා. අරගෙන මාකට් එකේ මෙන්න මේ ස්ට්‍රක්චර් එක හදාගෙන යද්දී මෙන්න මේ ඉන්ඩියුස්මන්ට් එහෙම ගත්තට පස්සේ නැවත මෙන්න මෙතනින් ට්‍රේඩ් එන්ට්‍රි එකක් ගත්තා. ඉතින් ඔයාලට බලා ගන්න පුළුවන් මේකත් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඒ වගේම අපි මෙතනින් ගත්ත ට්‍රේඩ් එන්ට්‍රි එකත් ප්‍රොෆිට් වෙලා තියෙනවා. ඉතින් මේ ඇනලයිස් දෙකම ගද්දි මම ඔයාලට හොඳින් පැහැදිලි කරලා දුන්නා කොහොමද අපි මේ ඇනලයිස් එක ගත්තේ කියලා. ඔන්න දෙසැම්බර් මාසේ ඔයාලට ඔෆර් එකක් දීලා තියෙනවා අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එකට. ඉතින් පවතින මිලට වඩා අඩු මිලකට ඔයාලට දැන් අපේ ප්‍රීමියම් වීඩියෝ පැකේජ් එක ගන්න පුළුවන්. හැබැයි මේ ඔෆර් එක තියෙන්නේ දෙසැම්බර් මාසේ ඉවර වෙනකම් විතරයි. ඒ කියන්නේ දෙසැම්බර් 31 වෙනිදා වෙනකම් විතරයි මේ ඔෆර් එක තියෙන්නේ. අනිත් කාරණේ තමයි අපි ලයිව් ඇනලිසිස් වලට ගොඩාක් අරගෙන අවිල්ලා තියෙනවා. මේ ළඟදී සෑහෙන ප්‍රමාණයක් අපි වලට අරගෙන ආවා. ඉතින් මේ හැම දෙයක්ම අපේ YouTube channel එකේ තියෙනවා. ගිහිල්ලා බලන්න. ඔයාලට ගොඩක් දේවල් ඒ වගේම ඉගෙන ගන්න පුළුවන්. වෙනම ලයිව් ඇනලිසිස් ප්ලේලිස්ට් එකක් තියෙනවා. ගිහිල්ලා ඔයාලට බලන්න පුළුවන්. අපි මේ වගේ එන්ට්‍රීස් ගොඩාක්
අරගෙන තියෙන ඇති වෙනකම් අරගෙන තියෙනවා ලයිව් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඒ වගේම higher time frame එකේ ඉඳන් මාකට් එක ඇනලයිස් කරන්නේ කොහොමද කියන දේවල් ගැනත් අපි ගොඩක් පැහැදිලි කරලා දීලා තියෙනවා. ඉතින් ගිහිල්ලා බලන්න අපේ YouTube channel එක.